Hello everyone. ඉතින් අද මම කරන්න හිතුවේ short video එකක්. මොකද relationship ගැන කතා කරනකොට විශේෂයෙන්ම twin flame connection ගැන කතා කරනකොට ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒ ප්‍රශ්න දෙකට උත්තර දෙන්න තමයි මම අද හිතුවේ short video එකක් මගෙන්. පළවෙනි ප්‍රශ්නය ගොඩක් අය මගෙන් අහනවා ඒගොල්ලෝ single නම් තමන්ට දැනට connection එකක් නැත්නම් කොහොමද තමන්ගේ twin flame හොයාගන්න කියලා. තමන්ගේ නිවුන් ආධ්‍යාත්මික සහකාරයව මේ ආත්මෙදි හොයාගෙන ඒ කෙනත් එක්ක connection එකක් පවත්වන්නේ කොහොමද? ඒ කෙනාව අපි හොයාගන්නේ කොහොමද කියන එක. එතකොට අංක 2 තමයි තමන් දැනට ඉන්න relationship එක karmic connection එකක්ද එහෙම නැත්නම් twin flame connection එකක්ද? ඒ කියන්නේ කාලයක් ඒගොල්ලෝ සම්බන්ධ ගිහිල්ලා මේ connection එක මොකක්ද කියලා එක හරියට දැනගන්න කොහොමද කියන එක තමයි දෙවෙනි ප්‍රශ්නේ. එතකොට දෙවෙනි ප්‍රශ්නෙට මම උත්තරේ වීඩියෝ එක මගින් ගේන්නම්. මම දැන් උත්තර දෙන්න යන්නේ පළවෙනි ප්‍රශ්නෙට. ඒ කියන්නේ ඔයගොල්ලන් දැනට සම්බන්ධයක් නැත්නම් කොහොමද ඔයගොල්ලන්ගේ twin flame හොයාගන්නේ කියන එක. හරි. එතකොට මේ ඉන්කාර්නේෂන් එකේදී ඒ කියන්නේ මේ ආත්ම භවයේදී ඕගොල්ලෝ ඉපදෙනකොට ඕගලන්ට මොන වගේ විවාහයක්ද ලැබෙන්නේ, මොන වගේ සහකාරයෙක් හෝ සහකාරියෙක්ද ඕගලන්ට ලැබෙන්නේ, ඕගලන්ගේ ජීවිතේ මොන විදියටද ක්‍රියාත්මක වෙන්නේ කියන එක තීරණය වෙලා ඉවරයි. හරිද? soul contract කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ අපිට soul contract එක මොන වගේද කියලා අපිට දැනගන්න බෑ. නමුත් අපි කරපු පෙර ආත්මවල කරපු පව්කින් ඒ කර්මයන් රැස් වෙන විදියට තමයි අපේ ජීවිතේ හැඩගැහෙන්නේ. එතකොට ඒ ජීවිතේ හැඩගැහෙන විදිය අපිට ලැබෙන සහකාරය හැමදේම මේ භවයේ අපි ඉපදෙනකොට මව් කුසක ඉපදෙනකොට තීරණය වෙලා ඉවරයි. නමුත් අපිට පුළුවන් අපේ ජීවිතේ දැනට හැල හැප්පීමේද යනවා නම් ගැටලු තියෙනවා නම් යම් විදියකට අපේ ජීවිතයට යම්කිසි පොසිටිව් චේන්ජ් එකක් අරන් එන්න ජීවිතේ යම්කිසි විදියකට වෙනස් කරගන්න පුළුවන්. හරිද? නමුත් අපේ සහකාරය විවාහය යන කියන ප්‍රබල දේවල් අපි තීරණය වෙලා ඉවරයි අපි ඉපදෙනකොට. එතකොට ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ මේ twin flame relationship කියන එක තමන්ගේ නිවුන් ආධ්‍යාත්මික සහකාරයව හොයාගන්න කියන එක ඉතාම ලස්සන ආදර කතාවක්. ඒ වගේම මාර රොමැන්ටික් ලව් ස්ටෝරි එකක් කියලා තමයි දැනට ගොඩක් කට්ටිය හිතාගෙන ඉන්නේ. මොකද මේ වෙනකොට 2023 2025 වසරක් තමයි ගොඩාක් නිවුන් ආධ්‍යාත්මික සහකාරයන් එකට හම් වෙන වසරක් කියලා තියෙන්නේ. ඉතින් සෝෂල් මීඩියා වල මේ ගැන නිතර සඳහන් කරනකොට මේ කනෙක්ෂන් මුණ ගැහිච්ච කට්ටිය වීඩියෝස් දානකොට ගොඩාක් අය හිතනවා මේක මාර ලස්සන ආදර කතාවක් අපිටත් මෙහෙම කෙනෙක් හිටියනම් හොඳයි කියලා. හරිද? ඉතින් ඇත්තටම කියනවා නම් මේ කතාවේ මුල ලස්සනයි ඒ වගේම අගත් ලස්සනයි. නමුත් මේකේ මැද ඇත්තටම තනිකර අපායක් වගේ තමයි. ඒ කියන්නේ මේක ආදර කතාවක්වත් රොමැන්ටික් ලව් ස්ටෝරි එකක්වත් නෙමෙයි. හරිද? ඔයගලන්ට ඒ කියන්නේ රොමැන්ටික් ලස්සන ආදර කතාවකට යන්න ඕන නම් Tamanට soul mate කෙනෙක් තමයි හොයාගන්න ඕනේ. නමුත් අපිට ඕන විදිහට අපිට අපේ සහකාරය හොයාගන්න බැහැනේ. එතකොට අපේ ඉරණම අනුව අපිට යම්කිසි විදිහකට අපේ ජීවිතය ගලාගෙන යන්න අපේ twin flame මුණ ගැහෙන්න තියනවා නම් විතරයි ඒ කෙනාව අපිට මේ ආත්ම භාවයේදී හම්බෙන්නේ. හරිද? එතකොට ඒ වගේම twin flame connection එකක් හම්බුනාට පස්සේ ඒකේ feminine energy එක කියන්නේ කාන්තා ශක්තිය සමහරකට කාන්තාවක් වෙලා ඉපදෙන්නත් පුළුවන් නැත්නම් පිරිමි කෙනෙක්ගේ ඇඟේ ඉපදෙන්නත් පුළුවන් කියන ආත්මය. හරිද? එතකොට මේ connection එක තනිකරම ආධ්‍යාත්මික ගමනකට අපිව තල්ලු කරන සම්බන්ධයක්. හරිද? එතකොට මේක එන්ඩ් එක තමයි ලස්සන. ඒ කියන්නේ මේ අනිත් connection වලයි මේ connection එකේ තියෙන වෙනස දැන් කාර්මික connection එක ඔයගොල්ලෝ පටන් ගත්තොත් ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම මේ සම්බන්ධය අපි මේ වගේ අපි හොඳට හිටියොත් මේ වගේ අපිට ඒ කියන්නේ self love එක කරගෙන ගියොත් අපිට අනිවාර්යයෙන්ම හම් වෙනවා කියලා කියන්න බෑනේ. ඒ soul mate connection එක ගත්තම soul mate connection එකෙන් තමයි ගොඩාක් ලස්සන කියන්නේ අපි කරපු යහපත් ක්‍රියා පින් දහම් ඒ නිසා අපිට හම් වෙන ගොඩාක් ලස්සන සම්බන්ධයක් තමයි soul mate connection එක. නමුත් soul mate connection එකේදී මෙයා අනිවාර්යයෙන්ම අපේ උරුමකාරයා කියලා කියන්නත් බෑ. මොකද ආදරේ ලස්සන වෙන්න පුළුවන්. නමුත් ඒ සම්බන්ධෙත් කැඩලා බිඳලා යන්න පුළුවන් යම්කිසි කාලෙක. දැන් මේ නිවුන් ආධ්‍යාත්මික සහකාරය කියලා කියන්නේ ඔබේම විරුද්ධ ලිංගික ශක්තිය. ඔබ ඒ කියන්නේ ඔබට තියෙන feminine energy එකක් නම් ඔබේම masculine energy එක තියෙන කෙනාව මුණ ගැහෙනවා කියන එක තමයි මේ twin flame relationship කියලා කියන්නේ. දැන් ඒකෙදි ගොඩාක් කට්ටිය ඔය කැමති දේ තමයි ඒගොල්ලෝ හම්බුනාට පස්සේ තමන්ගේම masculine හරි feminine හරි energy එක තියෙන අනිත් කෙනා. එතකොට ඒගොල්ලන් හම්බ වෙනකොට තමන් ඒ කියන්නේ ඒගොල්ලන් හම්බ වෙන කලින් තමන්ට වෙන හැටි හිත යන්නේ නැහැ. හිත යන්නේ නැහැ නෙමෙයි affairs පටන් ගන්නවා. නමුත් ඕනම කෙනෙක්ට තමන්ගේ twin flame තමයි වැඩිපුරම
ෆීල් වෙන්නේ වැඩිපුර මේ කෙනාට ආදරයක් දැනෙන්නේ. එතකොට ඒගොල්ලෝ ට්වින් ෆ්ලේම් හම්බෙන්න කලින් ඒගොල්ලන්ට වෙන වෙන කාර්මික සම්බන්ධතා තියෙන්න පුළුවන්, ගැටලු තියෙන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේම ට්වින් ෆ්ලේම් කෙනෙක් ඒ දෙන්න විවාහ වෙලා ඉන්න විවාහ වුණාට පස්සේ තමන්ගේ නියුණ ආධ්‍යාත්මික සහකාරය හම්බුනොත් පොඩි ගැටලු තියෙනවා. එහෙම නැත්නම් සාමාන්‍ය සම්බන්ධතාවයක් තිබිලා සෙපරේෂන් එකේදී එයා තර්ඩ් පාර්ටිස් වලට ගියත් තේරුමක් නැහැ. මොකද ට්වින් ෆ්ලේම් තමන්ගේ ට්වින් ෆ්ලේම් කනෙක්ෂන් එක හම්බුනාට පස්සේ වෙන ඇත්ත එක්ක ඒගොල්ලන්ට ප්‍රේම සම්බන්ධතා ස්ථිර කාලයක් පවත්වන්න බෑ. ඒක ඔක්කොම తాවකාලිකයි. ඒ කියන්නේ එන්ඩ් එක තමන්ගේ නියුණ ආධ්‍යාත්මික සහකාරයත් එක්ක තමයි ජීවිතය ගත කරන්න වෙන්නේ කියලා කියන්නේ. ඒක ආධ්‍යාත්මික අපිට වෙලා දෙන්නම හීනකට පස්සේ වෙනවා. නමුත් හැම ට්වින් ෆ්ලේම් කෙනෙක්ම විවාහ වෙනවා කියලා දෙයක් නැහැ. හරිද? විවාහ වෙන්න තමන්ට තියෙනවා නම් තමයි, ඒ කියන්නේ තමන් ඉරණමේ තියෙනවා නම් තමයි තමන් විවාහ වෙන්නේ. ඒ වගේම එහෙම විවාහයක් වෙනවා නම් ඒක ෆෙමිනින් එනර්ජි එකේ ඉන්ටියුෂන් එකට දැනෙනවා. එතකොට ඒක නොදන්න කෙනෙක් කිව්වා මාර කැමැත්තක් හිතන. ඒ කියන්නේ වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් පැවැත්වුවත් තර්ඩ් පාර්ටි එකක් අනිවාර්යයෙන් මේ සම්බන්ධ කැඩෙනවා. මේ සම්බන්ධය తాවකාලිකයි. නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේ සම්බන්ධය මැදදී ඒ ෆෙමිනින් එනර්ජි එක තියෙන කෙනා මාරම දුකක් විඳින්න ඕනේ මේ සම්බන්ධය ඉස්සරහට ගෙනියන්න. මොකද මෙස්කියුලින් එනර්ජි එක තියෙන කෙනාට තමන්ගේ පෙර ආත්මේ සහකාරය කියන්නේ මොකක් හරි අපි දෙන්නගේ ලොකු සෝල් බොන්ඩ් එකක් තියෙනවා. ඒක මතක් වෙන්නේ තමන් හීල් වුණාට පස්සේ. හරිද? එතකොට පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ ගොඩක් කට්ටිය අහලා තිබ්බනේ අපි අපේ ට්වින් ෆ්ලේම් හොයාගන්න කොහොමද කියලා. එහෙම අපිට අපේ ට්වින් ෆ්ලේම් හොයාගන්න බෑ. හරිද? හැම කෙනෙක්ම මේ කනෙක්ෂන් එකේ ජර්නි එකට ඇතුළත් වෙච්ච කට්ටිය ඒක තමන්ගේ ඉරණමේ තියෙනවා නම් ඒක ඉබේ හම්බෙච්ච කට්ටිය තමයි ඉන්නේ. මොකද ඒ ගොඩාක් අය ඒ සම්බන්ධය හම්බුනාට පස්සේ තමයි මේ ට්වින් ෆ්ලේම් කියන්නේ මොකද්ද, මේ වීඩියෝස් ඒගොල්ලන්ට පොප් අප් වෙන්න අරගෙන ඒ දේවල් ගැන දැනුමක් ඔළුවට ඇවිල්ලා මේ ගැන හොයන්න පෙළඹෙන්නේ. එහෙම නැතුව කිසිම කෙනෙක් අනිත් එක තමයි පොඩි වයසේ අවුරුදු 15 16 වගේ තමන්ගේ ට්වින් ෆ්ලේම් හම්බෙන්නේ නැහැ. හරිද? එහෙමයි සමහර වෙලාවට හම්බෙන්න ඉඩ තියෙනවා. මොකද අපිට අනිවාර්යෙන් දැන් අපිට එහෙම ගොඩාක් වැඩි ප්‍රතිශතයකට එහෙම වෙන්නේ නැහැ කියලා ඒක එක්කෙනෙක්ට දෙන්නටවත් වෙන්න බෑ කියලා අපිට කියන්න බෑ. නමුත් සාමාන්‍ය ප්‍රතිශතයක් විදියට බොහෝම අඩුයි. මොකද ඒ කියන්නේ අපි කාර්මික කනෙක්ෂන්ස් වලට, සෝල්මේට් කනෙක්ෂන්ස් වලට ගිහිල්ලා අපි ජීවිතේ පාඩම් ඉගෙනගෙන ඒ හැමදේම ඉවරුනාට පස්සේ තමයි අපිට මේ නියුණ ආධ්‍යාත්මික සහකාරයාගේ හමුවීම ඉරණමේ හැරෙට වෙන්න තියෙනවා නම් සිද්ධ වෙන්නේ. හරිද? ඒතර ඒ නිසා Tamanට ඒ වගේ කනෙක්ෂන් එකක් හම්බෙලා නැත්නම් ඒ Tamanගේ ට්වින් ෆ්ලේම් බලෙන් හොයාගන්න යන්න උත්සාහ කරන්න එපා. මොකද මේක මුලත් මාර ලස්සනයි, අගත් මාර ලස්සනයි. නමුත් ඒ අග ඒ සම්බන්ධය ලස්සන කරගන්න ෆෙමිනින් එනර්ජි එක තියෙන කෙනා ලොකු කැපවීමක් කරනවා. හරිද? ඉතාලම ලොකු කැපවීමක් කරනවා. ඒගොල්ලෝ ආධ්‍යාත්මිකව අවදි වෙන්න ඕනේ. මොකද එච්චර ලොකු ආදරයක්, එච්චර ලොකු බොන්ඩ් එකක් දැනුණත් මෙස්කියුලින් එනර්ජි එක තියෙන කෙනා අපි චේස් කරනකොට අපිව අතහැරලා යනවා. එතකොට ඊට පස්සේ ඒ කෙනා තනියම ආධ්‍යාත්මිකව අවදි වෙන්න ඕනේ. තනියම තමන්ගේ ජීවිතේ වෙනස් කරගන්න ඕනේ. තනිකර මේ කෙනාව අත්හරින්න ඕනේ. ඊට සෙපරේට් වෙලා ගොඩාක් දුක් විඳිනවා. ඩාර්ක් නයිට් ඔෆ් ද සෝල් එකට යනවා. ඒ වගේ ලොකු ස්ටේජස් ගොඩකට ගිහිල්ලා හරිද? ඒ දෙන්නගේ තියෙන මානසික ගැටලු, ප්‍රශ්න ඒව ඔක්කොම හරි ගස්ස ගත්තට පස්සේ හීල් වුණාට පස්සේ ඒගොල්ලෝ යූනියන් එකට යනවා. ඒ යූනියන් එකෙන් පස්සේ තමයි ඒ දෙන්න ස්ථීරවම සම්බන්ධතාවය දිගටම පවත්වාගෙන යන්නේ. ඉතින් ඒ නිසා පළවෙනි ප්‍රශ්නෙට ආපු අයට මට කියන්න තියෙන තමන්ට තියෙන සම්බන්ධතාවය හරියාකාරව ගෙනියන්න. තමන්ට මේ ජීවිතේ හිතෙනවා නම් තමන්ට ලැබුණාත් හරි මේ කනෙක්ෂන් එකක් ලැබුණොත් හොඳයි කියලා. ඒක තනිකරම ආදර සම්බන්ධයක් නෙමෙයි. මේක ආධ්‍යාත්මිකව ඉස්සරහට යන්න තමන්ව තල්ලු කරන සම්බන්ධයක් නිසා තමයි තමන් ඒ දෙයට කැමති නම් තමන්ට ඒක මැනිෆෙස්ට් කරන්න පුළුවන්. ලබනාත්මික හරි ඒ වගේ කනෙක්ෂන් එකක් තමන්ට ලබා ගන්න. නමුත් මම හිතන්නේ නැහැ මේ ආදර සම්බන්ධයකින් ආධ්‍යාත්මිකව අවදි වෙන්න ඉඳ බොරුට තමන්ගේ ට්වින් ෆ්ලේම් බලෙන් හොයාගන්න ඕනේ කියලා. මේ හැම කනෙක්ෂන් එකම තියෙන හැම කෙනාම අර නොහිතා මේ සම්බන්ධයට ඇතුළත් වෙච්ච කට්ටිය. එහෙම නැත්නම් අපි බලෙන් අපිට අපේ නියුණ ආධ්‍යාත්මික සහකාරය හොයාගන්න බෑ. මොකද මේ සම්බන්ධය පිටින් ලස්සනයි වගේ තේරුණාට මාරම දුකක්. මොකද ලොකු කැපකිරීම කරලා තමයි මේ සම්බන්ධය අපිට සක්සස් කරගන්න. අනිවාර්යෙන් සක්සස් වෙනවා. නමුත් ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. ඒ නිසා මේ සෝෂල් මීඩියා වල ලස්සනට මේ ට්වින් ෆ්ලේම් කනෙක්ෂන් එක ගැන ආදරය ගැන දාලා තිබ්බට මොකද අපිට හැමතිස්සෙම අර මේකේ තියෙන අඩුපාඩුම කියන්න බෑනේ. මොකද මේ ආදරේ එන්ඩ් එක ලස්සන වුණාට මැදදී ගොඩාක් විඳවන්න තියෙනවා. හරිද? ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ අපේ තනිකර මේ සම්බන්ධය ඒ ෆෙමිනින් එක්කෙනාවයි මෙස්කියුලින් එක්කෙනාගේ තියෙන මානසික ගැටලු ඉවර කරලා ඒගොල්ලන්ව පරිපූර්ණත්වයට පත් කරන සම්බන්ධයක්. ඒතර අපේ අඩුපාඩු හදන්න පුළුවන් තරම් අපිව පීඩණයට පත් කරලා, අපිව ගැටලු වලට පත් කරලා, දුකට පත් කරලා අපේ අඩුපාඩු හදලා අපිව පරිපූර්ණ කරාට පස්සේ මේ සම්බන්ධය හරියන්නේ.
ඉතින් ඒ නිසා ඔයගොල්ලන්ගෙන් මම ඉල්ලන්නේ ඒ කියන්නේ මේ ගැන දන්නේ නැති කට්ටිය තමන්ගේ ට්වින් ෆ්ලේම් හම්බෙලා නැත්නම් ඒගොල්ලන්ගේ බලෙන් හොයන්න උත්සාහ කරන්න එපා. ඒ සම්බන්ධයෙන් ඉන්න කට්ටියට පුළුවන් මේ සම්බන්ධය හරියාකාරව ස්ටෙප් බයි ස්ටෙප් ගිහිල්ලා මේ කනෙක්ෂන් එක ලස්සනට අරන් යන්න. ඉතින් ඒක තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් එහෙනම් සතුටින් ඉන්න.